අදත් මං සුපුරුදු විදිහටම ලස්සන ව්ලොග් එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. ඔන්න අද මං ඔයගොල්ලන්ට ගෙනාවේ ඩේ ව්ලොග් එකක්. හැබැයි මේක පොඩ්ඩක් විශේෂයි. මොකද අපි කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. බලමු අපි කාවද මේ අපි සර්ප්‍රයිස් කරන්නේ කියලා. මං ඒක ගැන ඉස්සරහට කියන්නම්. මම මේ දැන් කරන්නේ මොකද්ද අදින්නේ කියලා තෝරන එක. මට හිතාගන්න බැරුව හිටියේ මම මොකද්ද අදින්නේ කියලා. අන්තිමට මේ අල්මාරියේ තියෙන ඇඳුමක් නෙමෙයි මම ගත්තේ. එහා කාමරයේ තියෙන අල්මාරියෙන් ඇඳුමක් අරගෙන තමයි මම ඇඳේ. ඔන්න ඊට පස්සේ යාළුවෝ කිව්වා මට පිහියක් ලෑස්ති කරන්න කියලා කේක් එක කපන්න. ඉතින් මම පිහියක් ලෑස්ති කරලා ඒකට රිබන් එකක් ගැට ගැහුවා. ඔය පිහිය ගැන කිව්වොත් ඔය පිහියමට හරි විශේෂයි ළමයි. මොකද 2024 මගේ බර්ත්ඩේ එකට යාළුවෝ කේක් එකක් අරන් සර්ප්‍රයිස් කරද්දි ඒකට ගත්ත පිහිය තමයි ඕක. එදායින් පස්සේ පාවිච්චි කරේ නෑ. මට විශේෂ මතකයක් හින්දා මම ඒක අරන් තිබ්බා. ඔන්න ඉතින් අද තමයි මං ඒක ආයෙ පාවිච්චි කරන්න ගත්තේ. හරි. වැඩි කතා ඕනේ නෑ. අපි යමුකෝ ඉස්සරහට. දොඩම් ගෙනල්ලා තිබ්බා. අපි බස් එකේ යන ගමන් ඔන්න ඒකත් එහෙනම් කෑවා. අපි ඊට පස්සේ කේක් එකක් ගන්න ආවා. බලන්න ළමයි මෙතන තියෙන වැලන්ටයින් එකට හදපු කේක් දිහා මාරම ලස්සනයි නේද? අපි තෝරලා එන වෙලාවක් ගිහිල්ලා තමයි අවසන්ට කේක් එකක් තෝරගත්තේ. ඇත්තම කිව්වොත් කියන්නේ අපි මේ සර්ප්‍රයිස් කරන්න යන කෙනාට ගැලපෙන්න කේක් එකක් තිබ්බේ නැහැ. නිකන් පොඩි ළමයිට එහෙම වගේ කේක් තිබ්බේ සහ වැලන්ටයින් එකට. ඉතින් ඇත්තම කතාව අපි මේ සර්ප්‍රයිස් කරන කෙනාට ගැලපෙන කේක් එකක් අපිට හම්බුනේ නැහැ. අන්තිමට ඉතින් පොඩි ළමයිටත් නැති වැලන්ටයින් එකටත් නැති කේක් එකක් බොහොම අමාරුවෙන් අරගත්තා. ඊට පස්සේ අපි කරේ මල්ගත් එක. එන්නකො එහෙනම් මං කියන්නම් අපි මේ කාවද සර්ප්‍රයිස් කරන්න ආවේ කියලා පැය ගාණක් ගෙවාගෙන. ඔන්න හිරුනි ඉන්දික අංකල්ට කෝල් කරලා කියලා තිබ්බේ අලුතින් ක්ලාස් එකට ළමයෙක්ව දානවා කියලා. එහෙම බොරුවක් කියලා තමයි අපි සර් ගැන විස්තර අහගත්තේ. කියන්නේ අද කීයටද ක්ලාස් තියෙන්නේ වගේ දේවල්. අද උදේ තමයි ක්ලාස් තියෙන්න තිබ්බේ. ඒ කියන්නේ සිකුරාදා. හැබැයි උදේ ක්ලාස් තිබ්බේ නැහැ සර්ට මලකයක් හින්දා. ඉතින් ක්ලාස් වල වෙලාව වෙනස් වෙච්ච ඒවා දැනගෙන අපි හොරෙන්ම ගියේ හලාවත සර්ව සර්ප්‍රයිස් කරන්න. ඊට පස්සේ අපි හලාවත ගියාට පස්සේ ගෙනිච්ච දේවල් තියන්නත් එපා. ඊට පස්සේ ඉතින් අපි ඉන්දික අංකල්ගෙන් උදව් ගත්තා. හැබැයි ඉන්දික අංකල් කිව්වා එයාට තේරුණා කියලා අපි මේ එන්නේ සර්ව සර්ප්‍රයිස් කරන්න තමයි බොරු කියලා. ඉතින් ඊට පස්සේ රිසෙප්ෂන් එකෙන් බඩු ටිකක් තියලා අපි ආයෙ ගියේ කේක් එක ගන්න. මොකද අපි අනිත් වැඩ ටික කරගෙන යනකම් කේක් එක තියලා තමා ගියේ. ඊට පස්සේ ඉතින් අපි බොහොම අමාරුවෙන් හිටියේ ළමයි ඔමින් එක ඇතුලේ. මොකද සර් කොයි වෙලේද කියලා දන්නේ නැති හින්දා. අපි උඩම තට්ටුවට වෙලා තමයි හිටියේ සර් එනකම්. නැත්තම් ඉතින් සර් දැක්කොත් සර්ප්‍රයිස් එකක් නැහැනේ ළමයි. අපි මේ අද ගියේ කාව සර්ප්‍රයිස් කරන්නද කියලා මම ඉස්සරහට පෙන්නන්නම්. අපි ගියේ අපේ මීඩියා සර් සර්ප්‍රයිස් කරන්න තමයි. අද සර්ගේ බර්ත්ඩේ එක. අද කියන්නේ පෙබරවාරි 13 වෙනිදා.
ඉතින් කියව හිටිය ළමයි කරන්න දෙයක්වත් තිබ්බේ නැති හින්දා උඩ තට්ටුවට වෙලා. හිරුණී මායි විතරයි මේ වෙද්දෙත් ඇවිත් හිටියේ. ලක්ෂිකා නංගි තවම ඇවිත් හිටියේ නැහැ. ඉතින් හිරුණිටයි මටයි කරන්න තිබ්බ වැඩ ටික කරලා අපි දෙන්නා පොඩියට කියවිල්ලක් දාගෙන හිටපු එක තමයි කරේ. අපි ආගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින අපි ආගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින ඊට පස්සේ හිරුණී මමයි කාපු එක තමයි කරේ. ලක්ෂිකා නංගි එන්න තව වෙලා යනවා කිව්වා වගේ මම යාට බඩගිනි නෑ කිව්වා. ඒ හින්දා අපි දෙන්නට කන්න කියලා කියපු හින්දා අපි දෙන්න අන්තිමට කෑවා. ඔන්න ඉතින් මරු වැඩේ උනේ ළමයි අපි බයෙන් හිටපු දෙයම තව ටිකෙන් වෙනවා. හිරුණී මයි කාලා අත හොදගෙන වතුර එකක් පුරවන්න ගියා. වතුර එකක් පුර වෙද්දී අපි දැක්කා සර්ගේ වාහනේ එන එක. ඔය මෙතන ඉඳන් අන්තිමට අපි දෙන්න ඇංගිලා තමයි ඉන්නේ සර් උඩ තට්ටුවට යනකම්. ඊට පස්සේ ටිකකින් සර් පන්තියට ගියාට පස්සේ ලක්ෂිකා නංගිත් ආවා. ඊට පස්සේ අපි තුන්දෙනාම උඩ තට්ටුවට ගිහින් gift ටික බල තමයි හිටියේ. ඊට පස්සේ ඒ ටිකත් කරලා ඉවර වෙලා කේක් එකට ඉටිපන්දමුත් ගහලා ඒවර ටිකත් ඉවර කරලා තමා ඊට පස්සේ තමයි අපි ඊළඟට මොනවද කරන්න කියලා හිතුවේ. අපි ආගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින ඊට පස්සේ අපි කරේ කේක් එකට ඉටිපන්දම් ටික ගහපු එක තමයි ළමයි.
අපි ඊට පස්සේ සර්ට කෝල් එකක් ගත්තා නිකන් අපි නොදන්න ගානට. මොකද අපි ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බ නිසා සමහරු විශ් කරේ නෑ සර්ට. කෝල් එකත් අරන් සර්ටත් ඉතින් බොරු වගේක් කියලා අපි ඊට පස්සේ හැදුවේ සර්ව සර්ප්‍රයිස් කරන්න. යට තට්ටුවට ගියපු එක තමයි. අපි බලමුකෝ සර්ගේ රියැක්ෂන් එක මොන වගේද කියලා. උගන්න හිටියේ ඔය දැම්මම පෙන්වන පන්තියේ තමයි කලින් ක්ලාස් එකේ කියන්නේ අපිට 15 බැච් එකේ ළමයිනොත් කේක් කපලා තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකින් තමයි මේ අපිත් මේ යන්න හදන්නේ. බලමුකෝ ගිහින් මොකද වෙන්නේ කියලා. සර් අපිව බලාපොරොත්තු වුණාද නැත්නම් සර් සර්ප්‍රයිස් වුණාද කියලා අපි ගිහිල්ලාම බලමු. විශ් කරලා තිබ්බා සීන් කරලා නැහැ. දැන් ඉතින් ඔක වෙලා ඉන්නවා. ඒකට මේකේ සේල ගෝල්ඩ් එකක් ඔව් ගණන්වත් ගත්තේ නැහැ නේ. මගේ හිතේ මම බැලුවේ නෑ කවුද කියලා. බැලුවද? නෑ බැලුවේ නෑ. බල මම පොඩවන්නේ පමිනිස් කිව්වා. හරි හරි හරි. ගෝ. වීඩියෝ ක්ලිප්. මල් ටිකක් ගන්න. නිමන්න නැද්ද සර්? කවන්නේ. හදාම නෑ. කපලා ගන්න. අපි එනවා කියලා දැනන්නේ නෙමෙයි කියලා තියෙන්නේ. කොහේ හැපි බර්ත්ඩේ කියන්නේ නැද්ද? හැපි බර්ත්ඩේ නෑ. කලින් කිව්වා මේගොල්ලෝ. ඔව් අපි දැක්කා. අපි ඔව් අපි බලාගෙන ඉන්නේ. දැක්කනේ උඹලට ඊරිසියක් කරනවා. අම්මට කොහොමද? අපි වගේ උන් හැබැයි නෑ නේ එච්චර එකක්. මේක නිසඳගන්න. ඔයාලා හැමදාම ඔහොම නුනේ. හැපි බර්ත්ඩේ සර්. එතන බංකුවල ඉඳගෙන ඉත්තේ මට හිතුනේ ඉස්සර අපිත් සර් මෙහෙම උගන්වද්දී බංකුවේ ඉඳගෙන සර් කියපු දේවල් අහගෙන හිටියා නේද කියලා. ඉතින් එකපාරටම අතීතයට ගියා වගේ ඇගීමකුත් ආවා. සර්ගේ විහිළුයි මෙතන ළමයිට උගන්වන විදිහයි බලාගෙන ඉතින් අපිත් හිටපු එක තමයි කරේ ටික වෙලාවක්. ඇත්තම කිව්වොත් ඉතින් අර තමන්ගේ ජීවිත කාලේ හැම ගුරුවරයෙක්ටම මෙහෙම සලකන්නේ නැහැ. අම්මට සිල්. අඳුරනවා දිනනය. ඔව් බලන්න සර්. වටේම බලන්න. දැක්කා. මොකද්ද දැක්කේ? ඔය බලන්න පැණි. කොහෙන් හරි ටීචර්ස් ඩේ එකට එහෙම ක්ලාස් වල ළමයි එකතු වෙලා කරාට ඒ කියන්නේ ජීවිතේ හැමදාම මතක හිටින ගුරුවරු අපි හැමෝගෙම ජීවිතවල ඉන්නේ සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් සමහර විට එහෙමත් නැතුව ඇති සමහරුන්ට නම් හැබැයි ඔන්න අපි ටිකටත් හම්බුණා ඒ වගේ ගුරුවරයෙක් කියන්න සතුටුයි ඇත්තටම පාඩම් වල වගේම අපිට ජීවිතෙත් කියලා දීපු ගුරුවරයෙක් තමයි ඇත්තටම අපේ මීඩියාස් සර්ට ක්ලාස් එකේ අනිත් ළමයිට උගන්වන්න දීලා මායි යාළුවෝ ටිකයි ආවේ මොනා හරි ගන්න කියලා රෝසා එකට ඊට පස්සේ රෝසා එකේ ඉන්න අතරතුරදී ලක්ෂිකා නංගිට යන්න උනා ඊට පස්සේ හිරණීමයි ආයෙම ක්ලාස් එකට ගියා ඊට පස්සේ තින් අපිත් ගෙදර ආව එක තමයි කරේ එහෙනම්
අලුත් ව්ලොග් එකකින් ආයෙ හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.